බෝල්තන දෙමින් බොහෝ පුණ්‍ය කටයුතු හිරු TV සහ හිරු FM ඔස්සේ ඔබට සජීවීව ගෙනෙන්නට අපට පුළුවන්කමක් ලැබුණා. අප දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ ඔබට කාරුණ්‍ය ධර්ම දේශනාව සජීවීව රැගෙනන්නට. ඒ සඳහා අප ඉතාම නමස්කාර පූර්වක ආරාධනා කළා. තෙලිකඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ මහා විහාරාධිකාරී මාතර හිත්තටිය ගුණරත්න මුදලින්ද මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී කාව්‍ය විශාරද මාපිටි සිරසමන අපේ හාමුදුරන් වහන්සේට අප ඉතාම නමස්කාරක පූර්වකව උන්වහන්සේ මේ මොහොතේදී ධර්ම ලබනවා. එසේනම් මෙතෙන් සිට කාව්‍ය ධර්ම දේශනාවටයි මේ දහස් ලැබෙන්නේ. අවසරයි අපේ හාමුදුරුවනේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චිරතල කාලේ සුපූජිත පාරමී තාවර සාදරේ නරවර වංශේ වේ සුන්දරේ අම්බරේ සෝභිත තාරක රාජේ භං සෝභිත තාරක රාජේ භං සුර නර බ්‍රහ්ම සූරූපේ විනින්දිත लोक विराजित देह दरं वर सिर सापान में सान राम लोक दिवाकर बुद्ध महं लोक दिवाकर बुद्ध सुर नर अम्बुज आनन बोधित बुद्ध दिवाकर रंग से निभं विविध सुपंडित भुंग निसेवित सेवित भावित नित्य कातं सेवित भावित नित्य कातं इबुन लोक सारा मात दायक सब काम दादे देव दुमं पन ममी सार जीनेरित उत्तम धम्म मसंकात सिक्त कातं धम्म मसंकात सिक्त कातं जन मन नंदन शील दया गुणं पूजित सिंधु समं अनदिवरेत धम्म सुगोपित सेवित भावित नित्य कातं सेवित भावित नित्य कातं जिन पर मोरस धम्म उमादास बुद्ध सोम सोत पारगतं पनममि पुण्य सोबेद सुरोपन सारकित निब संग दानं सारकित निब संग गानं संच
කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති යම් කර්මයක් සිදු කොට පසුතැවිලි නොවේද ඒ කරන ලද කර්මය පිළිබඳ විපාකයේ ප්‍රීතියෙන් හා සතුට සිටින විලීද එවැනි කුසල කර්ම කිරීම යහපත් ධම්මපදයේ බාල වර්ගයේ 9 වෙනි ගාථාරත්නය ඉන්බාරයි බන් අසන සිතුවිලි හිරු මඩලසේ බැබලෙන සුන්දරයි අද දවස කාටත් දහම් ආවත හැසිරෙන දහම් ආවත හැසිරෙන අදි වෙසක් දින සාදු සිතකින් දොහොත් මුදුනට අරගෙන අසෙමු සෙමදෙන නිහඬියාවෙන් පොය දින හිරු කවි බණ සාදු කියමින් කවි බණ උතුම් සම්බුදු මුවින් ගිලිහි පුරාණයේ සිට පැවතෙන තවත් කුවෙතක් පහදවන්නට උතුම් තෙරුවෙන වැඳගෙන දකින්වත් පුහුමානයෙහි ඇති නිසරු බවලොව හැමදින විරෝචන ජාතකය ඇසුරිනි කියන්නේ අද කවි බණ අතිපූජනීය වැලිගම අග්‍රබෝධි මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය මිදිගම සෝරත නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. හිරුගේ සීල පාරමිතාව කාව්‍යමය ධර්ම දේශනාවයි අද මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. මේ උතුම් දවසේ අපි අවධානය යොමු කරමු ජාතක පොත් වහන්සේ අපිට කියා දෙන විරෝචන ජාතක කතා පුවත රැගත් මේ ධර්ම දේශනාව. මාන්නේ ඇති තොරතුරු පිළිබඳව මනාකොට මේ ජාතක දේශනාවෙන් දැනගන්නට එසේනම් අපි මෙතෙන් පටන් අසපු මේ දේශනාව සාදුකාරයක් පවත්වනවා. භවයෙන් භවය දේගෝ ගමනක් පිරුම් පුරා ඉන මහබෝ සතුන්ගේ යාන මාගෙහි සාරා දෙවුදන් තෙරොන් ආහැටේ බුදු වෙනා තෝරා සිහිපත් කෙරෙමි නැවතත් මෙත් හැඟුම් දාරා සම්බුදු පදවි ලැබූ සම්බුදු රුවෙන වෙත ඇවිදින් පැවිදි වේ කහවත දාරාගත දුරු නොමකරන් සසරින් නා පාවිතු සිත
තේරුම් කළ කීදේ නිමක් නැත නාලාගිරිද මුනිදුගේ ඉදිරියට එවා දුනු විදින්නට තම සිතුවිල්ල දෙවා සම්බුදු හිමිට මහගල් පෙරළමින් පවා දෙව්